ආයුබෝවන්. අද මාගේ සංචාරය ඔයාලව එක්කගෙන යන්නේ ධර්මරාජගල රාජමහා වන සෙනසුන වෙතටයි. ධර්මරාජගල රාජමහා වන සෙනසුන නරඹන්න යනකොට ඔබට මුලින්ම හම්බෙනවා ඊ타ත්ම අලංකාර ඒ වගේම ඊටාම ඇහැට ප්‍රියජනක සෝබාදහමේ නිර්මාණ රසක්. ඒ තමයි කදුරු වැව කියන වැවත් ඒ වගේම ඒ ගල්කිරියාගම කන්ද පාමුල තියෙන වැව මතින් යන ගල් පොත්ත උඩින් ගිහිල්ලා තමයි මෙම රාජමහා වනසෙනසුනට ඇතුළු වීමට තියෙන්නේ. ඉතින් දෙපැත්තේම තියෙන අර සෝබාදහමේ අලංකාර වූ මල් ගස් කොළන් එතකොට දිය කඩਿති ඒ වගේම ගල් තලාවක් මතින් ගමන් කරනකොට ඊ타ත්ම සිතට දැනෙන්නේ පුදුමාකාර මේ නිස්කලංක බවක් සහ හරිම ප්‍රියජනක බවක්. මොකද කුරුල්ලන්ගේ සත්තුන්ගේ අපිට සද්ද ඇහෙනවා. මොනරුන්ගේ ඒ වගේම තවත් පොඩි වනයේ සිටින කුරුල්ලෝන්ගේ වගේ සතුන්ගේ සිව්පාවුන්ගේ හඬවල් ඇහෙනවා. ඉතින් මේ සියල්ල පහු කරගෙන යනකොට හරිම නිස්කලංක විදිහට වනලැහැප මැදින් මෙම ස්ථානයේ කරා ඕගොල්ලන්ට ළඟා වෙන්න පුළුවන්. ගල්ගිරියාගම කන්දෙන් පෝෂණය වුණ සෝබාදහමේ නිර්මාණයත් කඳුරු වැව ජලයෙන් පෝෂණය වන වගේම සේනාසනයේ ආසන්නයේ තිබෙන ගෝණමඩිත්ත වැව මෙහි ප්‍රධාන ජල පෝෂක දෙකක් බව එහි සංචාරය කළ මට දැක ගන්නට ලැබුණා.
පෙත් මගක් ඔස්සේ ගමන් කරමින් තමයි අපට මෙම සෙනසුන වෙත ළඟා වීමට තිබෙන්නේ. ක්‍රමයෙන් ගල් අතුරා පැවති ඉපැරණි මාර්ගය වර්තමානයේදී දැක ගන්නට පුළුවන්කමක් තියෙනවා එහි යන අපට. ස්ථානයට ළඟා වෙනවා සමග අපට දැක ගන්න ලැබෙන්නේ පිවිසුම් දෙපස ඇති මනරම් පුන්කලස් දෙකකින් යුතු පිවිසුමයි. මෙහි ඇති විශේෂත්වය තමයි ලංකාවේ දිගම ලෙන් ශිලා ලිපිය තිබෙන්නේ මෙම ධර්මරාජ ගල සේනාසනය තුලයි. මීට අමතරව තවත් ගල් ලෙන් කිහිපයක්ම සෙල් ලිපි අපට දැක ගැනීමට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සඳහන් වන පරිදි තවත් සෙල් ලිපි 6ක් නැත්නම් 7ක් ආසන්න වශයෙන් අපට මෙම ස්ථානයේදී දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ ස්ථානයේ වැදගත්ම ලෙනවන මහලෙනේ සෙල් ලිපි දෙකක් තියෙනවා. ඇතුළු වෙනකොටම එක් සෙල් ලිපියක් තියෙනවා. උපෝසථගත ලෙන කියලා. ඒ කියන්නේ උපෝසථාගාරය ලෙන කියන එකයි. අතීතයේ භික්ෂූන්ගේ උපසම්පදා හා විනය කර්ම සිදු කිරීමට භාවිතා කළ ලෙන හැටියට සඳහනක් තියෙනවා. අනිත් දිගම සෙල් ලිපිය වන්නේ ලෙන් ලිපියයි. එයත් අපිට මහලෙනේ දකින්නට පුළුවන්කම තිබෙනවා. දිගම ලෙන් ලිපියේ සඳහන් වෙන සමහරක් කරුණු පිළිබඳව මේ සෙල් ලිපියේ සඳහන් වෙනවා අනුරාධපුර යුගයේ රාජ්‍ය කර වූ මහා නාග රජු ගැන. මේ මහා නාග රජු කියන්නේ බාතිකාභය රජුගේ සොහොයුරා ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ වගේම වලගම්බා රජුගේ මීමුණුබුරෙක් ලෙසයි ඔහුව හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එතුමාගේ කාලයේ රාජ්‍ය අනුග්‍රහයක් ඇතිව එතුමාගේ රාජවාසලේ මහ දොර තැන සිල්ලිපියේ සඳහන් වෙන පරිදි තියෙන ආකාරයට අද කාලේ අපි එක කියනවා නම් මහවාසලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කියන අර්ථයයි එතන අදහස් වෙන්නේ. ඉතින් ඒ කියන නිලධාරිතුමාගේ මෙම ලෙන් විහාර සංකීර්ණය අතීතයේ නිර්මාණය කර තියෙන්නට පුළුවන්කම තියෙනවා මේ ලෙන් ලිපියේ සඳහන් වන පරිදි ඇත්තටම. ඒ වාගේම එතුමන්ගේ පරම්පරාව ගැන සඳහන් කර තිබෙනවා එම දිගු ලෙන් ලිපි. මේ ස්ථානයේ තිබෙන නටබුන් අනුව භාවනා යෝගී භික්ෂූන් වැඩ සිටි බවක් තමයි දක්නට ලැබෙනවා. මේ ස්ථානයේ තිබී මැටි ආශ්‍රිත නිෂ්පාදන කළ භාණ්ඩවල වන වළං කැබලි ගඩොල් වගේ දේවල් හමු වෙලා තියෙනවා. මෙහි චෛත්‍ය දෙකක් හමු වී තිබෙනවා. ඒ වගේම මගේ සංචාරයේදී මා දැක්කා සිරිපතුල් ගල් දෙකක් මෙම ස්ථානයේ තැන් දෙකක තියෙනවා. ඒ වගේම යකඩ උණු කරපු ඒ සම්බන්ධයෙන් පාවිච්චි කරන ලද මුදුන් හමු වී තිබෙන බව මෙම ස්ථානයෙන් සඳහන් වෙනවා. ඒ අනුව අපිට කියන්නට පුළුවන්කමක් තියෙනවා මේ ස්ථානයේ බොහෝ වෙලාවට අතීතයේ ගල් වැඩ කරපු ස්ථානයක් ලෙස අපි කියනවා නම් කම්මල් භූමියක් ලෙස තිබෙන්නට ඇතැයි සිතන්නට අපිට සාක්ෂි මෙම ස්ථානයේදී හමු වෙලා තිබෙනවා.
ඊට අමතරව තවත් ටිකක් ඉහළට වෙන්න කන්දේ තවත් සෙල්ලිපියක් සමග කුටියක් නැතිනම් ගල් ගුහාවක් අපිට දක්නට පුළුවන්. මේ ආකාරයෙන් ගල් ගෙවල් රැසක් මේ සීමාව තුල අපට දැක ගැනීමට පුළුවන්. වර්තමානයේ දක්නට ලැබෙන තත්වයට මෙම ආරාමය පැමිණෙන්න මීට අවුරුදු 30ක් වගේ කාලයක් ඉඳලා කියලායි පැවසෙන්නේ. ගම්මූන් විසින් ප්‍රකාශ කරන විදිහට තවත් විශාල ගල් ලෙනක් කන්දේ ඉහළින් තියෙනවා. ඒක ගම්මු හඳුන්වන්නේ වී අටුව ගල් ලෙන ලෙස. මෙම ස්ථානයේ තිබූ සෙල්ලිපියක පසු කාලයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කියවා එය ඉන්ද්‍රශාල ගුහාව කියලා හඳුනාගෙනත් තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලද ලංකාවේ දිගුම ලෙන් ලිපියේ ඇති තොරතුරු සහ ඒ වගේම ඊට අමතරව මෙම ආරණ්‍ය සේනාසනයේ සම්බන්ධ විශේෂ තොරතුරු සියල්ලම වාගේ මට දැනගැනීමට ලැබුණේ එහි මේ වෙන විට වර්තමානයේ භාරකාරත්වයේ දරන නාවල ධම්මානන්ද ස්වාමින් වහන්සේ විසින් කරන ලද දීර්ඝ විස්තරයකට අනුව උන්වහන්සේට මාගේ ස්තුතිය මේ මොහොතේ පළ කරනවා. ඉතින් මාගේ සංචාරයේදී ඔබටත් ආරාධනා කරනවා මෙම පරිසරයට සහ ඊතා සුන්දර මෙම වන සෙනසුන දැක බලා ගැනීමට සහ වැඳ පුදා ගන්නා ලෙසට. ඉතින් තවත් මෙවැනිම වටිනා කින උරුමයක් නැරඹීමට මාගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තියාගන්න. තවත් මෙවැනි සුවිශේෂ ස්ථානයක් සමගින්